psychology of money. එහෙම නැත්නම් සල්ලි පිටිපස්සේ තියෙන මානසික විද්‍යාව. අද පටන් ගන්න චුට්ටක් වෙනස් කතාවකින්. ඔන්න මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ නම හැරි, අනිත් එක්කෙනාගේ නම සිරිසේන. ඉතින් හැරි කියන්නේ කම්පැනි එක ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් හැරිගේ ගෙදර ඉස්සරහා බැලුවොත් එහෙම බලා ගන්න පුළුවන් අලුත්ම ප්‍රාඩ එකක් නවත්තලා තියෙනවා. ඉතින් සිරිසේනගේ ගෙදර ඉස්සරහා නම් තියෙන්නේ චුටි වගන්නාර එකක්. දැන් අපි බලමු මේ දෙන්නගේ උදේවරුවක් ගෙවෙන්නේ කොහොමද කියලා. දැන් හැරි උදේම නැගිටලා දැන් කම්පැනි එක ඩිරෙක්ටර් කෙනෙක්නේ. කම්පැනියට ගොඩක් මිනිස්සු ආයෝජනය කරලා තියෙනවා. ඉතින් හැරිගේ ජොබ් එක වෙන්නේ ඒ ආයෝජන වල වටිනාකම වැඩි කරන එක. ඉතින් උදේ නැගිට ගමන් ටක් ගාලා ඇඳුමක් ඇඳගෙන තියෙන එකක් කාලා ඉතින් මෙයාගේ ඔළුවේ ඉතින් ලොකුවට වගකීම තියෙනවා මේ ආයෝජකයන්ගේ සල්ලි වල වටිනාකම කොහොම හරි වැඩි කරන්න ඕන. ඉතින් මේක ගැන කල්පනා කරන ගමන් දුවගෙන ගිහිල්ලා ටක් ගාලා නගින යාගේ ප්‍රාඩකට. ඉතින් යන ගමන් යාගේ නෝනා කියනවා පරීක්ෂමට ගිහිල්ලා එන්න කියලා. ඉතින් හැරිට ඉතින් නෝනා හිටියද නැද්ද කියලාවත් තේරෙන්නේ නැහැ මේ කල්පනාවෙන්ද. ඉතින් එයා ප්‍රාඩකට නැගලා එයා යනවා කම්පැනි යාගේ ඔෆිස් එකට. ඉතින් සිරිසේන උදේ නැගිට්ටට පස්සේ සිරිසේනට ඇත්තටම යන්න දෙයක් නැහැ. මොකද සිරිසේන ටික කාලයක් පිටරට ඉඳලා සල්ලි හොයාගෙන ඇවිල්ලා ඒ සල්ලි ආයෝජනය කරලා තියෙන්නේ මේ හැරිගේ කම්පැනි එක. ඉතින් සිරිසේනට වැඩට යන්න දෙයක් නැහැ. මොකද හැරි සිරිසේන වෙනුවෙන් වැඩ කරනවනේ. යාගේ ආයෝජනයේ වටිනාකම වැඩි කරනවා. හැරි ඒකින්ද සිරිසේන මොකද කරන්නේ උදේ නැගිටලා නෝන හදලා දෙන තේ එක එහෙම බීලා ඉතින් කල්පනා කරලා බලනවා අද කොහෙද ඇවිදින්න යන්න කියලා. ඉතින් ඊට පස්සේ නෝනත් එක්ක කල්පනා වෙනවා බීච් එකට පොඩ්ඩක් ගියොත් හොඳයි කියලා. ඉතින් මේ දෙන්න බඩු ටිකත් වාහනයට දාගෙන බීච් එකට යනවා පොඩ්ඩක් නිදහසේ ඉඳලා එන්න. ඉතින් ඔයාලම හිතලා බලන්න මේ චරිත දෙක ගත්තම ඇත්තටම ධනවත් කවුද කියලා. ඒක තීරණය කරන්න මම ඔයාලටම අයිතිය දෙනවා. හරි එහෙනම් Psychology of Money කියන්නේ 2020 දී රිලීස් වෙච්ච පොතක්. මේකේ author තමයි මෝගන් හවුසර්. ඉතින් මේ පොත ආශ්‍රයෙන් තියෙන කතා කීපයක් තමයි මම ඔයාලට කියන්න හදන්නේ. ඉතින් පළවෙනි කතාවට යම් මේකේ ඉන්නේම ඔයාලා ගොඩක් අඳුරන එක්කෙනෙක්. ඔයාලා හැමෝම දන්නවනේ බිල් ගේට්ස් කියන්නේ කවුද කියලා. Microsoft co-found කරපු එක්කෙනෙක්. ඉතින් බිල් ගේට්ස් ගැන අපි හිතන්නේ කොච්චර දක්ෂයෙක්දනේ. ඉතින් Microsoft වගේ කම්පැනි එකක් හදන්න එහෙම නේද? එහෙමද? අපි බිල් ගේට්ස්ගේ ජීවිතය ගැන බැලුවොත් එහෙම බිල් ගේට්ස් ගිහින් තියන්නේ ලේක් සයිඩ් කියන ප්‍රයිවට් හයි ස්කූල් එක. ඉතින් 1960 දී බිල් ගේට්ස් ප්‍රයිවට් හයි ස්කූල් එකේ ඉද්දී කම්පියුටර් එකක් තිබිලා තියෙන්නේ මේ ප්‍රයිවට් හයි ස්කූල් එකේ විතරයි. එතකොට බිල් ගේට්ස් chance එක තිබිලා තියෙනවා මේ කාටවත් නැති ඒ රිසෝස් එක කම්පියුටර් එක ඒ හයි ස්කූල් එකේ විතරනේ තිබිලා තියෙන්නේ. පාවිච්චි කරන්න. ඉතින් බිල් ගේට්ස්ම කියනවා එයා ඒ හයි ස්කූල් එකට ගියේ නැත්නම් මේ වෙද්දි Microsoft කියලා එකක් නැහැ කියලා. ඉතින් අපි හිතුවට ගොඩක් මහන්සිලා වැඩ කරොත් විතරක් අපිට ලොකු තැනකට යන්න පුළුවන් වෙයි කියලා ලක් කියන එකත් ගොඩක්ම බලපානවා. ඉතින් දැන් බිල් ගේට්ස් තුනා වගේ මහන්සිය විතරක් ප්‍රමාණවත් නැහැ ගොඩක් දියුණු වෙන්න. තව ගොඩක් දේවල් තව unexpected events තමන්ට තියෙන ලක් එක කියන ඒවා හිතා ගන්න බැරි විදිහට බලපානවා. අපි හිතන ඒ දියුණුවට ළඟා වෙන්න. ඊට පස්සේ අපි යන් ඊළඟ කතාවට. ඊළඟ කතාව මම කියන්න යන්නේ රාජත් ගුප්තා ගැන. ඉතින් මෙයා බොහොම ධනවත් කෙනෙක්. මෙයාත් CEO කෙනෙක්. මෙයාට තිබිලා තියෙනවා 2008 දී මිලියන 100ක ඉවලුවේෂන් එකක්. කියන්නේ මිලියන 100ක net worth එකක් තිබිලා තියෙනවා. ඉතින් හැබැයි ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ මෙයාට ඉතින් ඒක මදි වෙලා තියෙනවා. ඉතින් මෙයාට ඉදලා තියෙනවා අනේ මං ගාව තියෙන මිලියන 100නේ මං තව ටිකක් වැඩි කරගන්න ඕන කියලා කම්පැනියේ තියෙන ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් එකක් මෙයා අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා එයා තව මිලියන 112 කරගෙන තියෙනවා. ඉතින් මේ 100 අලුතෙන් ආපු 12 කරගන්න ගත්ත ඒ රිස්කි ඩිසිෂන් එක හින්දා මෙයාට මුළු ජීවිත කාලෙම හිරේ ගත කරන්න වෙනවා. ඉතින් බලන්න මේ පොතේ කියන්නේ එතකොට අපිට ඇත්තටම ඇති ප්‍රමාණයට ආවට පස්සේ ඕන නැති රිස්ක් එකක් කරගෙන හැමදේම නැති කරගන්න හිතන්න එපා කියලා. දැන් හිතන්න උදාහරණයක් විදිහට සමහරවිට ඔයාට කෝටි 2.5ක ආයෝජනය තියෙනවා නම් ඔයාගේ නෝනායි වාගේ පවුල එක්ක බොහොම සතුටින් ඉන්න එක ඇති වෙන්න පුළුවන්. එහෙම නැතු ඔයා ඒ ආයෝජනය රිස්කි විදිහට පාවිච්චි කරලා අන්තිමට හැමදේම නැති කරගන්නවට වැඩිය ඒ රිස්ක් එක ගන්න නැතුව ඉන්න එක සමහර වෙලාවට හොඳ දෙයක් වෙන්න පුළුවන්. No when is enough is one of the best money skills you can have කියලා තමයි ඔත කියන්නේ. කොතෙන්දිද ඇති කියන එක දැනගන්න එක තමයි money ගැන තියෙන්න පුළුවන් one of the best skills කියලා තමයි ඔත කියන්නේ. ඊට පස්සේ ආයෙත් ඊළඟ කතාවට යද්දි මේ පුද්ගලයාත් ඔයාලා ගොඩක් කටි දන්නවා ඇති. වෝරන් බෆට් සලකන්නේ
මේ ලෝකේ ඉන්න හොඳම ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට. වෝරන් බෆට්ගේ දැන් කොච්චර දන නෙට්වර්ත් එක බිලියන 84 බිලියන 84. හැබැයි මෙයා ගැන කවුරුත් නොදන්න කතාවක් තියෙනවා. ඔයාලා දන්නවද මෙයාට අවුරුදු 50ෙදි මෙයාගේ නෙට්වර්ත් එක කියලා? ඒ කියන්නේ මෙයාගේ ධනය අවුරුදු 50ෙදි. අවුරුදු 50ෙදි ධනය බිලියන 0.3යි. අවුරුදු 50ෙදි ඒත් තිබිලා තියෙන බිලියන 0.3යි මේ ලෝකෙ හිටපු හොඳම ආජෙකෙක්. ඊට පස්සේ අවුරුදු 60 වෙද්දි බලමු. අවුරුදු 60 වෙද්දි මෙයාගේ ධනය තිබිලා තියෙන බිලියන 3යි. එතකොට මේ බිලියන 80 ගානම හොයලා තියෙන 60නුත් පස්සේ මේ ලෝකෙ ඉන්න හොඳම ආජෙකෙක් ගැන මම කතා කරන්නේ. ඉතින් අපේ කට්ටිය හිතනවා මේ බලන්න වෝරන් බෆට් උත් ඉතින් ආයෝජනය කළා මේ වගේ තැනකට ආවා. මං ඉතින් ස්ටොක් මාකට් එකට දාලා අවුරුදු 5කින් මේ මට ගයක් වාහනයක් කරගෙන ඔක්කොම ඉවර කරගන්න පුළුවන් කියලා. මේ ලෝකේ ඉන්න හොඳම ආයෝජකයාටත් ගිහින් තියෙනවා අවුරුදු 60ටත් වැඩි ප්‍රමාණයක් මේ තරම් ධනවත් වෙන්න. අන්න ඒක තමයි මේ පොතේ කතුවරයා කියන්නේ. ඊට පස්සේ ඊළඟ කතාවට ගියොත් එහෙම වෝරන් බෆට් තිබිලා තියෙනවා කම්පැනි 400ක ෂෙයාර්ස්. හරිද? සෙල්ලම් ගානක් නෙවෙයි කම්පැනි 400ක ෂෙයාර්ස් තිබිලා තියෙනවා. ඉතින් ඒ ෂෙයාර්ස් වලින් මෙයාගේ ධනයට හේතු වෙලා තියෙන්නේ ෂෙයාර්ස් 400 කීයක්ද? 300ක් 200ක් නෑ 410යි මෙයාගේ ධනයට හේතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වෝරන් බෆට්ගේ ආයෝජන වලින් 97%ක්ම පොඩ්ඩක් වැරදිලා තියෙනවා නේ. 2%කින් තමයි ගොඩ ගිහිල්ලා තියෙන්නේ. මම මේ කතා කරන්නේ ලෝකෙ ඉන්න හොඳම ආයෝජකයෙක් ගැන. එයාටත් හරි ගිහින් තියෙන 100%. ඉතින් මේ පොතේ මේ කතුවරයා කියන්න හදන්නේ ඔයා හැම වෙලෙම ජීවිතේ හරියන්න ඕනේ. චුට්ටක් හරි ගියාම අර ඔයාගේ වැරදිච්ච ඔක්කොම කවර් කරගන්න පුළුවන් වෙන්න අවස්ථාව තියෙනවා කියලා. ඊට පස්සේ අපි යමු මේ කතුවරයාගේම ජීවිතේ කොටසකට. මෝගන් හවුසල්ට ඕන වෙලා තියෙනවා ඉන්වෙස්ට්මන්ට් බැංක කෙනෙක්. ඒ කියන්නේ මූල්‍ය ආයෝජන සම්බන්ධ මේක සිංහල හරි වචන නම් මම දන්නේ නැහැ. මෙන්න මේ ජොබ් එකට යන්න. මොකද මේකේ ගොඩාක් හොඳට වැටුපක් අරගෙන ගොඩක් සල්ලි ගොඩක් හම්බ කරන්න පුළුවන් හින්දා ඉතින් මේ කතුවරයට ඕන වෙලා තියෙනවා ඉන්වෙස්ට්මන්ට් බැංක් කෙනෙක් වෙන්න. ඉතින් ඊට පස්සේ මෙයාට වෙන්න පුළුවන් වෙනවා ඉන්වෙස්ට්මන්ට් බැංක් කෙනෙක්. උනාට පස්සේ තමයි තේරෙන්නේ පොඩි අවුලක් තිබිලා තියෙනවා කියලා. මෙයාට වැඩ කරද්දී ඒක තප්පරයක්වත් ෆෝකස් එක එළියට ගන්න බැහැලු. ඒ කියන්නේ මේ වැඩේ සෑහෙනම අමාරු වැඩක්ලු. ඒක තමයි මෙච්චර ගෙවන්න මේ ජොබ් එකට ගෙවලා තියෙන්නේ. ඉතින් කතුවරයා හිතන් ඉඳලා තියෙන්නේ මට ගිහිල්ලා ඉතින් සල්ලි ගොඩක් හම්බ කරන්න පුළුවන් කියලා. හැබැයි අර කොච්චරක් මානසික පීඩනයක් තියෙනවද කොච්චරක් වැඩ තියෙනවද කියලා මෙයා මෙතෙන්දි කන්සිඩර් කරලා නැහැ. ඉතින් මෙයාට මාසෙකට වඩා මේ ජොබ් එකේ ඉන්න බැරි වෙලා තිනවා. මාසයක් පවුනාට පස්සේ ජොබ් එක දාලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයා කතුවරයා කියනවා කෙනෙක්ට තියන්න පුළුවන් හොඳම ධනය තමයි එයාගේ කාලය එයා කැමති විදිහට පාවිච්චි කරන එක කියලා. ability to control their own life is the best form of wealth. තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් එක තමයි තියෙන්න පුළුවන් හොඳම ධනය. දැන් මම කතා පටන් ගද්දිම කිව්වේ හැරි සිරිසේනයි ගැන. සිරිසේනට පුළුවන් එයාගේ ජීවිතේ කැමති විදිහට ගෙවන්න. හැබැයි හැරීට කොච්චර සල්ලි තිබ්බත් ඒක කරන්න බෑ. අන්න ඒක තමයි best form of wealth කියලා මේ පොතේ සඳහන් වෙන්නේ. ඊට අන්තිම කතාව විදිහට මම කියන්නේ මේ පොතෙන් ගත්ත දේ nothing is free කියලා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් හරි දැන් ආයෝජනය කරලා ඉන්න පාඩුවේ බලාගෙන ඉන්න තියෙන ආයෝජනෙ ඉතින් උඩ යනවනේ කියලා. ඒ වුණාට ආයෝජනය කරාට ඒක ෆ්‍රී නෙවෙයි. මොකද ඔයාලට මතකනේ 2008 මාකට් ක්‍රෑෂ් එක එහෙම 2008න් පස්සේ මාකට් එක කලින්ටත් වැඩිය පිකප් වෙලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඒ වෙලාවේදී පැනික් වෙලා ස්ට්‍රෙස් වෙලා ඒ ගත කරපු කාලේ තමයි ඒකේ ප්‍රයිස් එක. ඒක තමයි යා ගෙව්වේ. ෆ්‍රී නෙවෙයි මේ ආයෝජනය කියන්නේ. ඒ මානසික වේදනාව තමයි ඒකේ කොස්ට් එක වෙන්නේ. ඉතින් දැන් අපි හිතන් හිටියට මේ සල්ලි කොහේ හරි ආයෝජනය කරලා පාඩු ඉන්න පුළුවන් කියලා ඕකේ ඉන්වෙස්ට්මන්ට් account දිහා බැලුවම ඔහොම ඉන්න බෑ. දැක්කම බය හිතෙනවා මාකට් එක drop වෙද්දී ආයෙ ගන්න හිතනවා සල්ලි. හැබැයි එහෙම මුකුත් මේවට සැලෙන්නේ නැතුව ටික කාලයක් තිබ්බොත් තමයි අන්තිමට ඒ ආයෝජන වලින් එන බෙනිෆිට් එක ගන්න පුළුවන්. ඉතින් මේ ලෙසන්ස් ටික තමයි මම මේ පොත කියවලා ගත්තේ. ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට. එහෙනම් ආයෙත් සැරයක් තවත් පොතකින් හම්බෙමු.